ආදරණීය කතාවක්. වාඩි වෙන්න. අපි අභිමාන්ට හුඟක් කොස් දැම්මා. මම හිතන්නේ අභිමාන බිසි ඇතිනේ මේ දවස්වල. මගේ කොන්සර්ට් එකත් එක්ක මම ටිකක් මට ඒවා ටිකක් මිස් වෙනද ඩොක්ටර්. අපේ ට්‍රීට්මන්ට් එකට යන්න වෙනවා ඉක්මනටම. ඩොක්ටර් ඔගේ ලංග්ස් වල කැන්සර් එකක් අභිමාන. සිගරට් නවත්තන්න ඕනේ. ඇල්කොහොල් සම්පූර්ණයෙන්ම තානා. අපි හිටේ තම්ම ට්‍රීට්මන්ට් පටන් ගන්න ඕනේ. ඩොක්ටර් මේක වැරදීමක් වෙන්න බෑ. කොච්චර ස්ප්‍රෙඩ් වෙලාද ඩොක්ටර්? ලිවේකටම ගිහිල්ලා අප්මාන්. Please. මට ඇත්ත කියන්න ඩොක්ටර්. මට තව කොච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන්ද? එහෙම දෙයක් දොස්තර කෙනෙකුට කියන්න අමාරුයි අභිමාන. ඩොක්ටර් මම මැරෙන්න බය නැහැ. මම මැරෙන්න කලින් අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ ගොඩාක් ඉතිරි වෙලා තියෙනවා. Please. මම මේ ඩොක්ටර්ගෙන් ඉල්ලන අන්තිම උදව්ව වෙන්න පුළුවන්. මට කියන්න මට තව කොච්චර කාලයක් ඉතිරි වෙලා තියෙනවද? මාසෙකමාරක් විතර. මං ජීවිතේ පටන් ගන්න හැදුව විතර ඩොක්ටර්. See, it's okay. දැන් මං ඉඳ ගන්න ටිකක් ගන්න ඕනේ වෙලෙන් ආරම්භ. ඔව් ඉව්වනේ ඉතින්. ඒ ළමයි. ඇයි දෙන්න? සමහර විදියට ආයෙත් ගන්න නැහැ නේ වෙලාවට. හරි බං. මොනවද වෙන්නේ? ඔයා ඉන්නා.